අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ ආමාශය ආශ්‍රිත රෝග. එහෙමත් නැත්නම් මේ ગેස්ට්‍රයිටිස් කියන රෝගය සම්බන්ධයෙන් අපි වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් කතා කරන්න අද අපි අපේ මැදිරියට ආරාධනා කරා ආමාශය ආන්ත්‍රික විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන වෛද්‍යතුමාට ඔබතුමාව හරිම ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්න වැඩසටහනට. වෛද්‍යතුමනි දැන් මේ ગેස්ට්‍රයිටිස් ගැන කතා කරනවා කිව්වහම මම හිතනවා ගොඩක් අයගේ අවධානය යොමු වෙන්නේ නැති. මොකද ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වය මම දැකලා තියෙන වර්තමානයේ හැම කෙනෙක්ටම වගේ තියෙනවා. ගොඩක් අය කියනවා මේ අපි ගොඩක් වෙලාවට බඩගිනි ඉන්නකොට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මොනවා හරි කෑමක් ආව ගමන් ටක් ගාලා මේ ગેස්ට්‍රයිටිස් තත්ත්වයට වගේ අපිට ඒකට හරිම අමාරුයි. එතකොට මේ මොකක්ද මේ තත්ත්වය? ඔව් ඇත්තටම නොකයින් එක මේකට විසඳුමක් නෙවෙයි. මොකද ඒකිනුත් ગેස්ට්‍රයිටිස් එන්න පුළුවන් හරි වෙලාවට කෑම නොකන එක. ඔබ කිව්වේ කතාවත් හරි. ඒ ગેස්ට්‍රයිටිස් රෝගේ තියෙන අයට කෑවට පස්සේ මේ රෝග තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවුරුද්දක් කිට්ටු කරලා ગેස්ට්‍රයිටිස් ගැන කතා කරන්න ගියාම ටිකක් අමාරුයි. මොකද අපිට හැම මේ ශ්‍රාවකීන්ට ප්‍රේක්ෂකීන්ට මේවා කන්න එපා මේවා කන්න එපා. අවුරුදු කාලේ ගොඩක් කැම જાති කන්නක් තියෙනවා අපිට. කන්නක් තියෙනවා නේ. ඉතින් කේන්ති යන්නත් පුළුවන් මගෙත් එක්ක. මොකද මේ වගේ කාලයක ওই ප්‍රශ්න සාකච්ඡා කරන එක ටිකක් බොහොම සීරුවෙන් කරන්න ඕන. නමුත් මම හිතන්නේ කතා කරන එක වැදගත්කමකුත් තියෙනවා. ටිකක් ඕනකට වඩා වැඩියෙන් ඒවක් කාලා ગેස්ට්‍රයිටිස් හදාගන්න එක පොඩ්ඩක් වළක්වා ගන්නත් ඒ ගැන අවධානයෙන් ඉන්නත් පුළුවන්. ඉතින් අතරම ગેස්ට්‍රයිටිස් රෝග තත්ත්වය ඔබ කිව්වා වගේ ලංකාවේ විශාල ලංකාවේ නෙවෙයි මුළු ලෝකේ පුරාම තියෙන රෝග තත්ත්වයක්. හේතුව මොකද ඒක ආහාර වලට සම්බන්ධින්ද අපි ජීවිතය පවත්වාගෙන අනිවාර්යයෙන්ම ආහාර ගත යුතුත් නිසා ඒ දෙක එකට බැඳිලා තියෙන නිසා මේ ප්‍රශ්නේ එනවා වැඩි. ඊට අමතරව ඉතින් වෙන වෙන සාධකත් මේකට බලපානවා. මේ මානසික ආතතිය වගේ දේවල්. එතකොට මේ තව අමතරව විනෝදයේ සඳහා තමන්ගේ එදිනදා පැවැත්මට අවශ්‍ය නැති අනවශ්‍ය දේවල් පාවිච්චි කිරීම නිසා මද්යසාර වෙන්න පුළුවන්. ධූම්පානය, බුලත් වගේ ඒ වගේ දේවල් නිසා ગેස්ට්‍රයිටිස් රෝග තත්ත්වයක් එන්න පුළුවන්. එතකොට තියෙන රෝගේ වැඩි වෙන්නත් පුළුවන් කෙනෙක්ගේ. ඒ අතරේ කෙලින්ම විස බීජ වර්ග ඒක තමයි ප්‍රධානම හේතු සාධකයේ විදිහට අපි සලකලා තියෙන ලෝකේ පුරාම තියෙන තත්ත්වයක්. විශේෂයෙන්ම දියුණු වෙන රටවල් වල මේ ආහාර සමග යන හෙලිකෝබැක්ටර් පයිලෝරයි කියන බැක්ටීරියාව. ඒ නිසා මේක එන්න පුළුවන් කියලා අපි දන්නවා. නමුත් ඒකට අපි දන්නවා මේක දැන් ආහාරත් එක්ක ගන්න පානව එක තමයි විශේෂයෙන්ම මේක සම්බන්ධ වෙන්නේ. ඒකයි මම කිව්වේ මේ දවස්වල අවුරුද්දට ගොඩක් තෙල් කෑම, මිරිස් කෑම එහෙම කන්න බලාපොරොත්තු ඉන්න අයට මේක ටිකක් අවධානය යොමු කරන්න සිද්ධ වෙයි. ඉතින් මේ ગેස්ට්‍රයිටිස් රෝග තත්ත්වය දැන් ඔබ කිව්වා වගේ ආහාර නොගෙන ඉන්නකොට ප්‍රශ්නයක් නෑ වගේ තිබුණට ආහාර නොගෙන සිටීම මේකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ප්‍රධාන ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද දැන් අපේ උදේ ආහාරය, දවල් ආහාරය, රාත්‍රී ආහාරය නේ බ්‍රෙක්ෆාස්ට්, ලන්ච්, ඩිනර් කියලා ලෝකෙ පුරාම සම්ප්‍රදායන් කුල වගේ හැදිලා තියෙන්නේ. ඒ අවස්ථා තුනේ තමයි ඇත්තටම ආමාශයට වැඩියෙන්ම ඇසිඩ් මේ කියන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ජීර්ණය සඳහා උදව් වෙන ස්‍රාවය වෙන්නේ. ඒතර මේ ස්‍රාවය වෙන වෙලාවේ ඒ වෙලාවේ තමයි කුසගිනි සංකෝචනත් ඇති වෙනවා. ඒ කුසගිනි සංකෝචන ඇති වෙන වෙලාවේ ඇත්තටම ආහාර තියෙන්න ඕන. එහෙම නොතිබුණොත් අර ඒ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තනුක වීමක් සිද්ධ වෙන්නේ නැහනේ. ඒක ඩයිලියුට් වෙන්න ඕන. මොනවා හරි වතුර හරි කෑම හරි ඒ දෙයින් අර සැර අඩු වෙන්න ඕන. නැත්තම් ඒක එක දිගට හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ සැර ගතිය දිගට තිබ්බොත් ඒක ශ්ලේෂ්මල පටලයට අහිතකර වෙන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණයෙන් ශ්‍රාවී වීමත් ඒ සම්බන්ධ ආහාර ගැනීමත් එක්ක ඒ එකතු වීමේ මේක ශ්ලේෂ්මල පටලයට එහෙම ලොකු මේ හානිදායක වෙන්නේ නැහැ. ඉතින් අපි ඒකයි කියන්නේ ගොඩක් වෙලාවට නිතර ජලය පානය කරන්න ඕන අඩුම ගානේ. මොකද කුසගිනි සංකෝචන ඇදෙන වෙලාවේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලේ වැඩිපුර ස්‍රාවය වුණාට ඊට අතර කාලේ නිරන්තරයෙන්ම හයිඩ්‍රොක්ලෝරික් අම්ලේ ස්‍රාවී වීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව එන්සයිම් නම් වැඩිපුර වෙන්නේ ආහාර වැටුණාම. ඉතින් මේ වගේ දේවල් තියෙන ක්‍රියාවලියක් එක්කම
ඒක ආමාශයේ සංකෝචනයේ සිදු වෙලා ඒ ආහාර ජීර්ණ වෙන්න පුළුවන් තත්ත්වයට පත් කරන ක්‍රියාවලියක් තියෙනවා. ඊට පස්සේ ඒක මේ ජීර්ණ වෙච්ච ආහාර කුඩා බඩ වලට කියන්නේ ඊළඟට තියෙන ග්‍රහණියට මේ ආපහු ඇතුල් කරන මේ ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. ඒතර ওই ක්‍රියාවලියත් ප්‍රශ්න තුනක් එක එක ප්‍රශ්න වෙනවා. දැන් මම අර ගර්ඩ් කියලා තත්ත්වයක් ඔය අතරින් වෙනවා. ગેස්ට්‍රයිටිස් රෝගයත් එක්ක කියන්නේ ගෑස් එක හරි අඹුල් රහට ඉතරහට හරි උඩට එන එක. උගුරට එන එක. ඒ මොකද දැන් ආහාරය ගලනාලි දිගේ සංකෝචනයෙන් පල්ලෙහාට ඇවිල්ලා එතන තියෙනවා කපාට පිදානයක්. ඒකට කියනවා මේ ગેස්ට්‍රෝඑසොෆෙජියල් ස්ෆින්ක්ටර් කියලා. ඒ ස්ෆින්ක්ටර් එකේ සමහරක් වෙලාවට ප්‍රශ්න આવොත් එතන අර එක දිශාවකට යන ආහාර ආපස්සට යීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආමාශයේ ග්‍රහණය අතරත් තියෙන වගේම මේ පිදානයක් ඒකට පයිලෝරස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. එතනින්වත් සමහරක් වෙලාවට ඒක බුරුල් වීම නිසා සිදු වුණොත් අර ග්‍රහණයට යන ආහාර කොටස් ආපස්සට හරි ග්‍රහණයට ශ්‍රාවය වෙන්නේ තමයි පිත කියන එක හැදෙනවනේ. අක්මාවෙන් හැදෙන පිත්තාශය රැස් කරලා තියලා පිත්තනාලෙන් ග්‍රහණයට තමයි වැටෙන්නේ. ගොඩක් වෙලාවට පිත අවශ්‍ය වෙන්නේ මේද ජීර්ණයට. ඒතර මේද ජීර්ණයට අවශ්‍ය පිත සාමාන්‍යයෙන් කුඩා බඩවැලි පල්ලෙහාට ගමන් කරන්න ඕනේ. ඒතර මේද ජීර්ණය සිදු වෙන්නේ කුඩා ආන්ත්‍රයේ පල්ලෙහා කොටසේ. එතකොට ඒ කොටසේ යන්නේ නැතුව අර මං කිව්වර ආමාශයේ ග්‍රහණීය අතර තියෙන පිදානය යම් කිසි දුර්වලතාවයක් තිබ්බොත් ඒ පිත ආමාශයට ආපස්සට ගන්න. ඒතර ආමාශයේ සිද්ධ වෙන ජීර්ණ ක්‍රියාවලියට පිත අවශ්‍ය වෙන්නේ නැහැ නේ. ඒතර පිත එකතු වුනහම එතන තියෙන ක්‍රියාවලියට මේක මේ බාධා කරනවා. ඒ බාධා කිරීම තුළිනුත් ඔය ગેස්ට්‍රයිටිස් රෝග තත්ත්වය වගේම සමහරක් වෙලාවට අර ගලනාලයේ ආමාශයේ අතර තියෙන පිදානයේ බුරුල් වීම තිබ්බොත් එතනිනුත් මේක උඩට එන්න පුළුවන්. ඒතකොට දැන් මේ සමහර ආහාර වර්ගම තියෙනවා මේ පිදානේ මේ කියන්නේ ස්පින්ටර්ස් වල ඒ කපාටවල ක්‍රියාකාරීත්වය අඩු වැඩි කරනවා. හුඟක් වෙලාවට අඩු කරනවා. ඒ කියන්නේ රිලැක්ස් කරලා ඉතින් අපි ඒ වගේ ආහාර වර්ග වලින් පරිස්සම් වෙන්න ඕනේ කියලා කියනවා. මොනවද මේ වදිතුමනේ ආහාර වර්ග? ඔව් ඒක තමයි. එකක් තමයි මේ කොකෝ අඩංගු ඔය චොක්ලට් වර්ග. බ්‍රවුන් බ්ලැක් චොක්ලට්. ඉතින් සමහරක් වෙලාවට මම රෝගීන්ට කියනකොට මේ තත්ත්වය අපි එන්ඩොස්කෝපි පරීක්ෂණයක් කරාම අපිට ඒක දැනගන්න පුළුවන්. යාගේ ඒ කපාටේ බුරුල්ද ඒ බුරුල් වීම නිසා පිත ඇසිඩ් උඩට ඇවිල්ලා තුවාල වෙලා තියෙනවද කියලා අපි රෝගියාට කියනවා ගොඩ කාලයකට වට චොකලට් කන්න බෑ කියලා. ගන්නකොට වඩා ඔරවනවා අපිට. මොකද චොකලට් කියන්නේ ගොඩක් කට්ටි කන්න ආසයි. අනිවාර්යයෙන්ම. ඉතින් රවලා බලනවා මගේ දිහා. මං ඊට පස්සේ කියනවා හරි වට වයිට් චොකලට් කන්න පුළුවන්. වයිට් චොකලට් කන්න පුළුවන්. ඒ මොකද මේකේ කොකෝ නැහැනේ. ඉතින් එහෙම කියලා තමයි මම රෝගීන්ව ෂේප් කරගන්නේ. නැත්නම් කක්කයි අකමැති ඔය මං ඔය කන්න එපා කියන උනත් අකමැති. ඒ වගේම ටෙම්පරාදු බෙදුම් අධික ලෙස බාබිකියු කරපුවා පුලුස්සපු ආහාර වගේ දේවල් ආමාශයට ගියාම එතන කපාටේ බුරුල් වෙන්න පුළුවන්. ඉතින් සමහරව මේක ෆැෂන් එකක් කරගෙන තිනෝනේ බාබිකියු කන. ඒක දැන් මෙහෙමයි මම කියන්නේ මෙතන මේ ප්‍රේක්ෂකයට කන්න එපා කියලා. ඔය මාසයකට සැරයක් අර අපි මමත් කනවා බුරු කියන්නේ සීමාවක් සහිතව ආහාරයට ගන්න නෑ. යම් කිසි සීමාවකට ඒක අර විනෝදෙට අර කාලෙකින් එහෙම කනවනේ පාටි එකට ගියාම ඒක කන්න. සමහරු මේවට ඇඩික්ට් වෙන අය ඉන්නවා. කියන්නේ බාබිකියු පාටි දවස් 7ට 2 3 දාන එහෙම දාන අයට පිළිකා හැදීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. මොකද බාබිකියු කිව්වම පිළිසුවම අර රසායනික ද්‍රව්‍ය කාබන් අඩංගු හයිඩ්‍රෝකාබන් වල පිළිකා කාරක බවට පත් වෙනවා. නයිට්‍රොසැමින් කියන මේක රසායනික දේවල් පිළිකා කාරක බවට පත් වෙනවා. එහෙනම් ඒක පරිස්සම් වෙන්න ඕනේ නිතර කන්න හොඳ නැහැ. ඉතින් ආසාවට ටිකක් පොඩි අර විනෝදෙට ඉඳලිట్లా කෑවට කමක් නැහැ. එතකොට ටෙම්පරාදු බෙදුම් වගේ අධික මේද තියෙන ආහාරත් මේකට එච්චර හොඳ නැහැ. ආය කැෆීන් ගොඩක් බොන එක මේ කියන්නේ මේ රෙඩි තියෙන අයට විශේෂයෙන්ම අපි කියමු ගෑස් එක එනවා අඹුල් රට ඉතරහට එන අයගේ අපි දන්න දැනටමත් එයාගේ කපාටේ බුරුල් කියලා. එහෙම අයට කැෆීන් ගොඩක් අධික ලෙස ගැනීම තනිකර කෝපි තනිකර කාට වැඩිපුර බොන එක එච්චර හොඳ නැහැ. ඉතින් මම ඒගොල්ලන්ට කියන්නේ
කිරි වලට කහට ටිකක් දාලා බොන්න. හුඟක් අය කරන්නේ කහට වලට කිරි දාන එකනේ. ඒ දෙක. සමහරට තේරෙන්නේ කහට වලට කිරි ටික කිරි දාන එකයි කිරි වලට කහට දාන එකයි දෙකක්. ඔව්. ඉතින් රෝගී තියෙන කෙනෙක් කිරි වලට යන්තම් කහට යන්තම් කෝපි දාලා කන්න කියන නැති කෙනෙකුට අනිත් විදියට අනිත් පැත්තට කරන්න පුළුවන්. ඒතර මේ වගේ ආහාර වර්ග වලට ඒක එන්න පුළුවන්. ඒ වගේම මයිට් වර්ග වලට තදට එන්න පුළුවන් රිෆ්ලක්ස් කියන එක. මොකද ඒකේ තියෙන ට්‍රිප්ටමින් එකක්. හයිඩ්‍රොක්සිට්‍රිප්ටමින් කියලා රසායනික ද්‍රව්‍යයක්. ඒ ට්‍රිප්ටමින් වලින් කපාට බුරුල් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ඒ වගේ ආහාර වර්ග. එතකොට තව තියෙනවා ප්‍රශ්නයක් උඩට ගර්ඩ් කියන තාත්තේට බඩපතල විදියට බලපාන ස්ථූලභාවය. එහෙම නැත්නම් අධික කෘෂභාවය. ස්ථූලභාවයේදී බඩේ බිත්තියේ ඝනකම වැඩි කොට සමහරක් අයට ඒකේ ඇතුලේ පීඩනය වැඩි නිසා අර ආමාශයේ අර උරස් කුර ඇතුළට පොඩක් තෙරපිලා රිංගන ගතියක් එනවා. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන හයටල් හර්නියා කියලා. ඉතින් හුඟක් අයට මේ සමහරක් අයට මේ තත්ත්වය තියෙනවා. තිබුණාම අර ඒක ආමාශයේ ඇතුළට රිංගනකොට හුස්ම ගන්න අමාරු වගේ එන්න පුළුවන්. හෘද වස්තුව ගැහෙන්න පුළුවන්. ඉක්ක වැටීම වගේ වෙන්න පුළුවන්. ඒකට මේගොල්ලෝ පළවෙනියෙන් කරන්නේ හුස්ම ගන්න අමාරුයි කියපු ගමන් උගතනට ඇදුම කියලා තමයි ප්‍රතිකාර කරන්නේ. ඉතින් ඇදුම කියලා ප්‍රතිකාර කරලා ඒක හොඳ වෙන්නේ නැතිකොට සමහරක් වෙලට ආමාශයේ ප්‍රශ්නයක් ආවම අපි එන්ඩොස්කෝපි පරීක්ෂණය කරලා බලුවාම අපිට පේනවා මේක හයටල් හර්නියා රෝග තත්ත්වයක් කියලා. ඉතින් උගක් අය ඉතින් අර විදිහට බෙහෙත් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒතර හෘද රෝග කියලා බෙහෙත් අරගෙන අපි ළඟට ආපු අයත් ඉන්නවා. ඉතින් ඒ වගේ තත්ත්වෙදී අපි හරියට හැබැයි අඳුන ගන්න ඕන මුලදී මේක හෘද රෝග තත්ත්වයක් නෙවෙයි කියන එක සාක්ෂාත් කරගත්තට පස්සේ තමයි මේකට අර විදිහට ප්‍රතිකාර කරන්න ඕන. මොකද ඇත්තටම සමහර හෘද රෝගවල ලොකු රෝග ලක්ෂණත් අර හයටල් හර්නියා වගේ තත්ත්වයකදී අර පපුව හිර කරන දැවිල්ල එක වගේ තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාව අපි ටිකක් පරිස්සම් වෙන්න ඕන කෝකද කියලා හරියට අඳුන ගන්න. දැන් අර ඉස්සර වගේ නිට්ටාවටම හොඳ කරන්න බෑ කියලා අපි එක කියන්නේ. අර එක කාලයක් තිබ්බ මේ ශල්‍ය කර්මය කරන්නේ නැති කාලේ මේ රෝගයේ ગેස්ට්‍රයිටිස් තත්ත්වය අපිට 100% හොඳ කරන්න බෑ කියපු. වෛද්‍යවරිය අපි වෙලාව බලලා නැවතත් වැඩසටහන සමග සම්බන්ධ වෙමු. ඔව් වෛද්‍යවරිය අපි කතා කරමින් හිටියේ මේ අර උගුරට එහෙම සම්බන්ධව. ඊට පස්සේ දැන් මේ වගේ හයටල් හර්නියා වගේ තත්ත්වයක් තියෙනකොට දැන් අපි එහෙම කියන්නේ ඒක දැන් ශල්‍ය කර්මයකින් සියුම් ශල්‍ය කර්මයකින් ඉස්සරහට ඕක බඩ ඕපන් කරලා උග්‍රස් කෝරිය සමාට ඕපන් කරලා පැය 5-6 කරපු ශල්‍ය කර්මයක් අපි දැන් ලැපරොස්කෝපි කියන ක්‍රමයෙන් ලැපරොස්කෝප් කියන උපකරණය පාවිච්චි කරලා පැය එකක් අමාරක් ඇතුළත වගේ ශල්‍ය කර්මය අපි කරනවා. ඒක බොහොම සියුම් විදිහට කරන්නේ එක දවසයි රෝහලේ ඉන්න වෙන්නේ. ඉතින් ඒක සමහර තදට තියෙන අයගේ අර බෙහෙත් වලින් අඩු වෙන්නේ නැති අයටයි අපි ඒක කියනවා ඒ ශල්‍ය කර්ම කැමති නම් කරගන්න කියලා. ඉතින් මේ රෝග තත්ත්වයට දැන් විසඳුම් තියෙනවා. එතකොට අපි දැන් එන්ඩොස්කෝපි පරීක්ෂණය කරලා දැන් ගොඩක් වෙලාවට අපිට ඒ පහසුකම තියෙන නිසා ඒ රෝගයට අදාළ සාධකයේ අපිට හරියටම අඳුනා ගන්න පුළුවන්. ඒක දැන් ඇසිඩ් හින්දා එන එකක්ද පිත හින්දා එන එකක්ද? සමහරක් වෙලාවට ඇසිඩ් කියලා බේත් කරාට අපි එන්ඩොස්කෝපි පරීක්ෂණය කරාම අපිට තේරෙනවා මෙයාගේ මේ අසාමාන්‍ය විදිහට පිත ආපස්සට ගලන ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට එතන රාමාචයයි ග්‍රහණීයයි අතර තියෙන වෑල්ව් එක බුරුල් වෙලා තියෙනවා. ඒතකොට අපි මේ වෙලාවට අපි ඒකට අදාළ බෙහෙත් දෙනවා දැන්. ඒතකොට මේ බුරුල් වීමට හේතු තියෙන්න පුළුවන් එකක් තමයි අධික කෘෂභාවය. නැත්නම් ගොඩක් අය දැන් ඔය විශේෂම ඔය රෙඩේ තියෙන තරුණ ගෑනු ළමයි. මොකද අර මේ මහතට ඉඳලා එක පාර කෙට්ටු වෙනවනේ. එහෙම කෙට්ටු වෙනකොට ඇඟේ ඇතුලේ තියෙන තෙල් ඉක්මනට දිය වුණාම අර ලේ වාහිනී වටේ තියෙන තෙල් තට්ටුවක් දිය වුණාම ලේ වාහිනී ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ. ඒතකොට දැන් තෙල් තට්ටු සාමාන්‍ය ඇඟ ඇතුලේ තියෙන්නේ කුඩා බඩවැල සහ අනිකුත් ඉන්ද්‍රියන් වල ආරක්ෂාවට. එතකොට දැන් එක රේ වාහිනියක් තියෙනවා කුඩා බඩවැල උඩින් යන. ඒ උඩින් යන ඒක වටේ තෙල් තට්ටුවක් තියෙනවා. එතකොට ඉක්මනින් අර බර අඩු කරගන්න අයගේ මේ තෙල් තට්ටුව ඉක්මනින් දියුණාම අර ලේ වාහිනී බරට අර කුඩා බඩවැල තෙරපෙනවා. තෙරපුණා මේක පිම්බෙනවා. ඒ කුඩා බඩවැලෙම තමයි අර වෑල්ව් එක ඇදිලා තියෙන්නේ.
එතකොට මේ වෑල්ලු එකට වැහෙන්න බෑ. මොකද ඒක පිම්බිලානේ. එතකොට මොකද වෙන්නේ අර පිත පල්ලයට එන එකත් අවහිර වෙනවා. අර ලේවාහිනිය නිසා පිත අර වෑල්ලක බුරුලින්ද පිත ආපස්සට ගැලීමත් පහසු වෙනවා. ඒතකොට මේ වගේ රෝගීන්ට පිත ඇවිල්ලා කෑම දිරවන්නේ නැහැ. දිරවන්නේ නැති කෑම මහ බඩ වලට ගියාම පේශි තදවීමක් ඇවිල්ලා අර irritable bowel syndrome කියන රෝග තත්ත්ව වෙනවා. ඒතකොට කෑම අරුචිය ඇවිල්ලා තවත් එක කෙට්ටු වෙනවා. ඔය වගේ ප්‍රශ්න එන රෝගීන් අපිට ඉන්නවා. ඒතකොට අපිට ඒගොල්ලන්ට අපිට කියන්න වෙනවා තෙල් කන්න කියලා. ඔව්. නම් මේ උත්තර මේ අනුත්තර මේ මම හිතන්නේ ගොඩක් ප්‍රචලිත වෙච්ච දෙයක් තියෙනවා. ગેස්ට්‍රයිටිස් වලට තෙල් කන්නම හොඳ නැහැ කියලා. ඔව්. එහෙම නිසා අර පොඩ්ඩක් ગેස්ට්‍රයිටිස් අය තෙල් කන්නේම නැති වෙලාවල් වල තෙල් අඩුකම නිසා ලීඩ හැදිච්ච අය තියෙනවා. වෛද්‍යවරුනි මේ පාන් පිටි සහිත ආහාර ගැනීම හොඳද? ඒකත් ඇත්තටම පාන් පිටි සහිත ආහාරවලට ગેස්ට්‍රයිටිස් එන්නේ නැහැ. අහහ. ඒකත් අර තියෙන මතයක්. ඇත්තටම ગેස්ට්‍රයිටිස් නෙමෙයි එන්නේ. ඒ පාන් වල තියෙනවා ඒ තිරිඟු පිටි වල ග්ලූටන් කියලා රසායනික සංඝටකයක්. ආයෙ තියෙනවා ඊස්ට් තියෙනවා ඒකේ. සමහරක් අයට දැන් අපිට දැන් මට අන්නාසි ඇලර්ජි. අනුතරට මොනාරි ඇලර්ජි එකක් තියෙනවද? නෑ මට එහෙම නෑ. මොකක් අයට තියෙනවනේ. මොකක් හරි එකකට ඇලර්ජි එකක් තියෙනවා. සමහරක් අයට මේකේ තියෙන ඔය ග්ලූටන් හරි ඊස්ට් හරි ඇලර්ජික්. ඒ ඇලර්ජික් තත්ත්වයට ඉඳ බඩ ඇතුළට ගියාම ඒක ප්‍රතික්‍රියාවක් වගේ ગેස්ට්‍රයිටිස් වගේ තත්ත්වයක් එනවා. පොඩක් උගුරට එනවා බඩ පුරව දානවා. ඒ නිසා හැමෝම දැන් එහෙම එකක් වුණාම එයා වටේ ඉන්න අල්ලපු ගෙදර එක්කෙනාටයි ඔෆිස් එකේ එක්කෙනාටයි ඔක්කොටම ගිහිල්ලා කියනවා පාන් කන්න එපා බනිස් කන්න එපා ගාවම ગેස්ට්‍රයිටිස් එනවා කියලා. ඒකේ සත්‍යතාවයක් නැහැ. ඒ සමහරක් අයට විතරයි එන්නේ. ඒක කන්න පුළුවන් අය කෑවට කමක් නැහැ. කන්න බැරි අය තමන් කනකොට ඒක එනවනම් නවත්තන්න ඕන. එහෙනම් මේ අල්ලපු ගෙදර එක්කෙනාට හරි තමන්ගේ යාළුවට ඒක එනවා කියලා තමන් ඒක කන එක නවත්තන්න අවශ්‍ය නැහැ. එහෙම වැරදි මත තියෙනවා. අනිත් වැරදි මතය තමයි මතක් කරපින්න කියන කිරි. කිරි වලට සමහරක් අය කියනවා කිරි බිව්වම ગેස්ට්‍රයිටිස් එනවා. ඔව්. කිරි බිව්වම ગેස්ට්‍රයිටිස් එන්නේ නැහැ. කිරි වලින් ඇත්තටම සමහරක් වෙලාවට ગેස්ට්‍රයිටිස් තත්ත්වය අඩු කරනවා. ඒ මොකද කිරි කියන්නේ බාස්මික ද්‍රව්‍යයක්. ગેස්ට්‍රයිටිස් හැදෙන්නේ ගොඩක් වෙලාවට අම්ලයක් නිසා. ඒතර මේ අම්ලයි බස්මේ එකතු වුණාම ඒක උදාසීන වෙනවා. ඒ උදාසීන වීම සමහරක් වෙලාවට මේක හොඳ වෙන්න හේතුවක් වෙනවා. ඉස්සර මේ අද වගේ ගොඩක් බෙහෙත් තිබුණ නැති කාලේ අපි ગેස්ට්‍රයිටිස් බඳ අපි මෙතන වෛද්‍ය ශිෂ්‍ය වැඩිට ඉන්න කොට ඒ දවස්වල ગેස්ට්‍රයිටිස් රෝගේ හොඳ කරේ නහයෙන් බට දාලා කිරි දාලා. ඔව් මිල්ක් ඩ්‍රිප් කියලා කියනවා. නහයෙන් බටයක් දාලා අර සේලයින් වලට බෝතලයකට කිරි දාලා ටික ටික බඩට යන්න ආරිනවා. එහෙනම් ඒකෙන් කරනවා අර මේ අර ආම්ලිකතාවය අඩු කරලා. දැන් නම් ආම්ලික තත්ත්වය අඩු කරන්න මිල්ක් ඩ්‍රිප් දෙන්න ඕනේ. උඩ ඇසිඩ් අඩු කරන බොහෙත් වර්ග උඩ තියෙනවා. ඉතින් ඇත්තටම කියනවනේ මිල්ක් වල ગેස්ට්‍රයිටිස් වෙනවා කියලා මේ ප්‍රවාදයක් තියෙන්නේ මේ ඒකට ලැක්ටෝස් ඉන්ටොලරන්ස් කියලා එකක් තියෙනවා. සමහරක් අයට ලැක්ටෝස් ජීර්ණය කරන එන්සයිම් නැහැ. ඒ ලැක්ටේස් කියලා එන්සයිම් එකකින් තමයි කිරි ජීර්ණය කරන්නේ. සමහරක් අයගේ ලැක්ටේස් කියන එන්සයිම් අඩුයි. එහෙම අඩු වුණාම ඒක ජීර්ණ වීම පරක් වෙන නිසා බඩ පුරව දාලා උගුරට ඇවිල්ලා වමන යන එක වෙන්න පුළුවන්. ඒතර එහෙම අයට අපි කියනවා කිරි වර්ග චීස් හරි බටර් හරි මොනවත් ගන්න එපා ඒ ලැක්ටෝස් ඉන්ටොලරන්ස් තියෙන නිසා. ඒතකොට දැන් කිරි පිටි જાති තියෙනවා ලැක්ටෝස් ඉන්ටොලරන්ස් වලටම හදපු මේ කිරි જાති තියෙනවා ලැක්ටෝස් කියන එක අයින් කරපු ඒවා. ඒ වගේ ඉතින් කට්ටියට ඒවා පාවිච්චි කරන්න පුළුවන් කිරි බොන්න ඕන අයට. ඉතින් ඒකත් අර වැරදි මතයක් කිරි බිව්වහම ગેස්ට්‍රයිටිස් වෙනවා කියන එක. ඒක සත්‍යතාවයක් නෑ. නමුත් කිරි සාමාන්‍ය ප්‍රමාණයට පානය කිරීම අතරම බඩට හොඳ වෙන්න පුළුවන්. ඔව්. වෛද්‍යමනි මේ දැන් අපි හිතමු ગેස්ට්‍රයිටිස් තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. එතකොට බෙහෙත් ගන්නේ එවැනි කාරණා කරන්නේත් නැත්නම් අපිට දේශීයව එහෙම නැත්නම් අපිට අවටින් හොයාගන්න පුළුවන් දේවල් වලින් අපිට තියෙන සාමාන්‍ය ආහාර වර්ග මොනවා හරි මේ තත්ත්වය සමනය කරගත හැකි. ඔව් දැන් මෙහෙමයි. ගොඩක් අය එක එක જાති අත්හදා බලනවා මම හිතන්නේ දැන් සමාජ මාධ්‍යවල එක එක ඒවා දාලා තියෙනවා. මම දැන් මේ කැහිපිත්තම් කොළ ඒවා ගැන මම අතරම බොරු කියන්න ඕනේ මම ඒවා ගැන දන්නේ නැහැ. මම මේ කෝමාරිකා කියන එක නම් මේ කෝමාරිකා ඇලෝවීරා කියන එක ඒකෙන් ආමාශය ગેස්ට්‍රයිටිස් තත්ත්වය සමනය කරන්න පුළුවන් කියන එක පිළිගන්න පුළුවන්. මොකද ඒක අපි දන්නවා ඒකෙන් අර ඇසිඩ් අඩු කරන විතරක් නෙවෙයි සමහර ඝන
ශ්ලේෂ් මල පටල ඝන ටිෂු පවා බුරුල් කරන මේ රසායනික ද්‍රව්‍යයක් ඇලෝවීරා වල තියෙනවා. ඉතින් ඔය කෝමාරිකා පානය වගේ ඒවා ඒව එච්චර නරක නෑ. අනිත් ඒවා ගැන මම අපි අධ්‍යයනය කරලා නැති ඉඳන් මට ඒ ගැන කියන්න බෑ. නමුත් ඔය සමහර සිහින් කෙඳි වර්ග ආහාරයට ආමාශයට ජීර්ණ පාසුවටත් එක්ක සුදුසුයි. දැන් අපි කියමු දැන් සමහර රෝග තියෙනවා මෙහෙම තවත් එකක් මේ වෙලාවේ මතක් වුණේ හොඳයි යනුතර මොකද දන්නවද? මේ ඔය කෙඳි ආහාර දැන් ගත්තාම හොඳයි කියනවනේ. මල පද්දයට හොඳයි කියනවා. එතකොට කොලෙස්ටරෝල් අඩු වෙන්න හොඳයි කියලා කියනවා. එතකොට ඔය ඝන කෙඳි තියෙන ඒවාත් සමහරු ගන්නවා. හැබැයි දැන් අපි උපදෙස් දෙනකොට ඕක මේ අපි දැන් ඒක කරන්න ඕන ටේලර්ගෙන් මේ කෙනෙක් රඳුමක් බහනවා වගේ ඒ අදාළ විදියට. ඒ කියන්නේ රෝගියාගේ අදාළ. දැන් ඔය தত্ত্বය වයසක අවුරුදු 75 80 90 කට්ටියට ගැලපෙන්නේ නැහැ. දැන් අපි දැන් ඔබටයි මේ අපේ තරුණ මේ කාර්ය මණ්ඩලයට වගේ ඒක හොඳයි. මේක කොවිල වෙන්න පුළුවන් ඝන කෙඳි තියෙන ගොඩක් නැටි තියෙන සාරණ තම්පලා ඒ වගේ කොළ જાති බඩට හොඳ වෙන්න පුළුවන්. නමුත් අපි ඒක එහෙම ඵලියට අපිට දැන් අපි වයස 80 85 වයස කෙනෙක් ඇවිල්ලා ඒගොල්ලටත් ඒක දෙන්න බෑ. සමහර දෙනවා එහෙම. අර කියන නිසා. එහෙම දුන්නාම වෙන්නේ ඒගොල්ලගේ ජීර්ණ ක්‍රියාවලිය පොඩි අඩුවක් තියෙනවා. මහා බඩවැලේ ක්‍රියාකාරීත්වය අඩුවක් තියෙනවා. ඒක එකතු වෙනවා. එකතු වෙලා අර වෙනම ප්‍රශ්නයක් එනවා. වෙනම ප්‍රශ්නේ කෙඳි වලින් හදලා බෝලස් එකක් හැදිලා ඒව අවහිර මහා බඩවැල අවහිර කරන තත්ත්වයක් එන්න පුළුවන්. එහෙනම් අපි කියන්නේ ඒ වගේ වයසකට හොඳ සිහින් කෙඳි ආහාර. දැන් සිහින් කෙඳි සහිත ආහාර කිව්වම ඒවට අයිති වෙනවා බණ්ඩක්කා, පැටකොළු, පතෝල, කරවිල. ඒවා සිහින් කෙඳි ඇත්තට ෆයින් ෆයිබර්. එතකොට මේ ඕට්ස් වගේ ඒවා සමහර උදේ ආහාරයට ගන්න එක, පළතුරු ඒවා තමයි සිහින් කෙඳි කියන්නේ. ඒතර ඝන කෙඳි ඇත්තටම තරුණ අයට, මැදිවි අයට හොඳ උනාට වයසක අයට මේ ඝන කෙඳි තියෙන ආහාර හොඳ නැහැ. ඒක ජීර්ණයම අපහසුයි. ඒකට මල බද්ධය වගේ එන්න පුළුවන්. මල බද්ධයට අනිත් අයට ඒක හොඳයි කිව්වට. ඉතින් ඔක අර ඒ වයසත් එක්ක රෝගියාගේ තත්ත්වයත් එක්ක ඒතකොට රෝගියාට තියෙනවා නම් මහ බඩවැල වෙන තරුණ කෙනෙකුට තියෙන්න පුළුවන් ඔය අල්සරේටිව් කොලයිටිස්. ඒතකොට ක්‍රෝන්ස් ඩිසීස් වගේ තරුණයට හැදෙන මහ බඩවැලේ රෝග තත්ත්ව තියෙනවා. ඒතකොට ඒ රෝග තත්ත්ව තියෙන අයටත් මේවා හොඳ නැහැ. මොකද ඒ වගේ නැටි ගොඩක් තියෙන ආහාර පොඩ්ඩ ජීර්ණය අඩු වෙලා කෙඳි ඉතුරුනොත් ඒ වයින් අර තුවාල වැඩි වෙනවා, ලේ යනවා. ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. එහෙනම් ඒ කොහොමත් කන මොන දේ වුණත් හොඳට හපලා කන්න ඕන කියලා කියන්නේ මේ වගේ සංකුලතා අඩු කරගන්න. ඉතින් මම හිතන්නේ මේ වගේ ආහාර ගනිද්දී අපි හැම දෙයකම හැම කෙනාටම මේක පොදුයි කියන සංකල්පයේ ඉන්න එක වැරදි. ඒතකොට මේ රෝගී වයස අනුව ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට ඔය කිරිද මේ සමහර කාර්වල හැම කෙනාටම සුදුසු නැහැ කියන එකත් හොඳ නැහැ. ඒතකොට ગેස්ට්‍රයිටිස් රෝග තත්ත්වයේ තියෙන කෙනෙකුට හොඳ නැති ආහාර සාමාන්‍ය කෙනෙකුට හොඳ වෙන්න පුළුවන්. ඉතින් හැමෝම මේක නොකා නොමී ඉන්න අවශ්‍යත් නැහැ. ඉතින් ඒක අර තමන්ගේ තියෙන ප්‍රශ්න අනුව තෝරලා බේරලා ගන්න ඕන. හැබැයි ඉතින් කෝකටත් හොඳ නැති ඒවා තමයි කාටත් හොඳ කොයි වෙලෙත් හොඳ නැති ಜಾති සුදුසු තියෙන මධ්‍යසාර දුම්පානය කිරීම බුලත් විට කෑම ඒ වගේ ඒවා ආහාර මාර්ගයට එච්චර හොඳ දේවල් නෙවෙයි. මත්පැන් භාවිතය ગેස්ට්‍රයිටිස් රෝගයට වැඩි වශයෙන් බලපානවද? වැඩි වශයෙන් බලපානවා. වැඩි වශයෙන් බලපාන්නේ කෙලින්ම සැර. ඒක සැර කෙලින්ම ශ්ලේෂ් මල පටලයට බලපාලා ශ්ලේෂ් මල පටලේ තුවාලෙන්න පුළුවන්. ඒක අක්මාවටත් බලපානවා. ශ්ලේෂ් මල පටලයටත් බලපානවා. ඒ වගේම කපාට බුරුල් වීමටත් ඒක උදව් වෙනකොට. ඒ ඇල්කොහොල් වලින් අර මං කිව්වර මේ පිදාන දෙකක් තියෙනවා කියලා කපාට ඒ දෙක බුරුල් වෙන එකත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා කොහොමටත් ඇඟට වාසිය දේවලුත් නෙවෙයි ඒක හිතකර දේවලුත් නෙවෙයි. වෛද්‍යමනි දැන් මේ ગેස්ට්‍රයිටිස් තත්වයේ උච්චතම අවස්ථාව මොකක්ද? ඒ කියන්නේ මේ ગેස්ට්‍රයිටිස් තත්වය වැඩි වුණොත් අපිට මොකක්ද වෙන්න පුළුවන් අහිතකරම බලපෑම් අපේ ශරීරයට? ඔව් ඇත්තටම මේ අනුත්තරා දැන් අපි ඒ දවස්වල නම් ඔවා ඩිස්කස් කරනවා භයානක තත්ත්වය මාරාන්තිකයි ඇත්තට දැන් අද තාක්ෂණයේ දියුණුව නිසා අපි පරීක්ෂණ වලින් හරි හේතු හොයාගෙන හරි විදියට ප්‍රතිකාර කරලා ගොඩක් වෙලාවට අපිට සංකුලතා දකින්න නැති තරම් ඉතාම කලාතුරකින් තමයි රෝගියෙක් මේ වගේ සංකුලතාවයක් එක්ක එන්නේ. ඉතින් ඒව තමයි සමහරක් වෙලාවට තුවාලේ හොඳ වුණ නැත්නම් රුධිරේ වහන වෙලා
ලේ වමනේ යෑම වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒතර ඒ තුවාලයේ සුවඳ වී තිබිලා ඒක පුපුරලා ඒ ආහාර පරිතාන කුහරයට ඇවිල්ලා පිරිටනයිටිස් කියන රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට අර ආමාශයේ ග්‍රහණයට ඇරෙන තැන ඒ පිදානේ මේ කපාටේ ළඟ හරි ගලනාලයේ කපාටේ ළඟ හරි තුවාලය තුනොත් ඒක හීන් වීම නිසා ස්ට්‍රික්චර් කියන තත්ත්වය ඇති වෙනවා. ඉතින් මෙතනදි ගිලීමේ අපහසුයක් එන්න පුළුවන්. අතනදී ગેස්ට්‍රික් අවුට්ලට් ඔබ්ස්ට්‍රක්ෂන් කියලා සංකුලතාවයක් එනවා. ඉතින් ආහාර යනවා හිමින් එතකොට බඩ පුරවා දාලා ආහාර වමනේ යෑම එහෙම සිද්ධ වෙන්න පුළුවන්. ඒවා තමයි උච්චතම අවස්ථාව. ඒවා දැන් සිද්ධ වෙන්නේ බොහොම කලාතුරකින් රෝගියා කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැතුව තිබ්බොත් ඒක වෙන්න පුළුවන්. නමුත් අර මධ්‍යසාර වගේ දෙයක් නිසා අර ගොඩාක් මධ්‍යසාර පානය කරොත් ඒ තුවාල එකපාරම තුවාල ඇවිල්ලා ලේ වාහනය වෙලා එහෙම මේ වමනේ යෑම නිසා ගලනාලේ තුවාල වෙලා ලේ වමනේ යෑම වගේ නිසා මාරාන්තික වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ අරින්ද දැන් ඉතින් තියෙන්නේ අර රෝගී හොඳ කරන්න බැරිද ගිහිල්ලා දැන් අර භයානකම උච්ච අවස්ථාව දැන් තියෙන එක තමයි පිළිකා තත්ත්වයක් ඇති වෙන්නේ. මොකද විශේෂයෙන්ම H. pylori කියන බැක්ටීරියාව නිසා ඇති වෙන තුවාල හරියට ප්‍රතිකාර කරලා හොඳ නොවුනොත් දැන් හොයාගෙන තියෙනවා ඒ බැක්ටීරියාවම තමයි ආමාශය පිළිකා වලට ප්‍රධාන හේතු සාධකය වෙන්නේ කියලා. ඒ නිසා ඒක හරියට වෙලාවට අඳුරගෙන ඒකට දැන් ප්‍රතිජීවක තියෙන ඕන තරම් දෙන්න ඒ ප්‍රතිජීවක කියලා ඒක සුව කිරීම වැදගත් වෙනවා ඒ ආමාශය පිළිකා වලට. ඒ වගේම තමයි අර ගර්ඩ් කියන තත්ත්වයේ ගොඩ කාලයක් තිබ්බොත් අර ගලනාලේ ශ්‍රේෂ්ඨමල පටලය වෙනස් වෙලා සමහරක් වෙලාවට ආමාශයේ ශ්‍රේෂ්ඨමල පටලය ගලනාලයට ලියලන එකක් තියෙනවා. ඒකට කියනවා බැරට්ස් ඊසොෆෙගස් කියලා. ඒ වගේ තත්ත්වයක් තියෙනකොට ගලනාලයේ පිළිකා හැදෙන එකට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ රෝග තත්ත්වවල ඊළඟ අවස්ථාව තමයි පිළිකා වගේ දේවල් හැදෙන්න පුළුවන් කියන්නේ. ඔව් ඉතින් මම හිතනවා අද දවසේ අපේ මොන්රා ටීවී වර්ණෝදේ වැඩසටහනේ මේ වෛද්‍ය හමුව වෛද්‍ය සාකච්ඡාව ඔබට වඩාත් වැදගත් වෙන්නට ඇති කියලා. මොකද අපි කතා කරේ කාලීන මාතෘකාවක් ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වය. ඉතින් මේ සම්බන්ධයෙන් කතා කරන්න අද අපේ වැඩසටහන සමග සම්බන්ධ වුණේ ආමාශය ආන්ත්‍රික විශේෂඥ ශෛල වෛද්‍ය රනිල් ජයසේන වෛද්‍යතුමා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි අපේ වැඩසටහන සමග සම්බන්ධ වුණාට. ඉතින් මොන්රා ටීවී වර්ණෝදේ වැඩසටහන සමග සම්බන්ධ වී සිටින ඔබ සෑම සියලුම දෙනාට ආරාධනා කරනවා නැවතත් අපේ ඊළඟ විශේෂාංගය සමග සම්බන්ධ වෙන්න ලෙස.